ඉන්දිය ප්‍රීමියර් ලීග් 2025 ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය ප්‍රබල සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම හා රාජස්ථාන් රොයල් කණ්ඩායම අතර තරඟය අද හයිඩ්‍රාබාදයේ ආරම්භ වුණා. කාසිය වාසිය ලබාගත් රාජස්ථාන් නායක රියන් පරාග් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරමින් පන්දුර පාරදීම සඳහා සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායමට ආරාධනා කරනවා. අද ක්‍රීඩා කරන කණ්ඩායම් ද්විතයේම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දක්නට ලැබුණත් අද තරඟයට ක්‍රීඩා කිරීමට අවස්ථාවද උදා කරගත්තේ මහේෂ් තීක්ෂණ පමණයි. ඉෂන් කිෂන්ගේ මංගල වේගවත් ශතකයක් සන්රයිසර්ස් පිරිකරුවන්ගේ ප්‍රබල පිටිකරණ විලාශය හමුවේ ලකුණු පුවරුව පන්දුවාර 20 අවසානයේ ලකුණු 286ක් බවට පත් වුණා. රාජස්ථාන් පන්දු යවන්නන් වෙනුවෙන් තරමක් හෝ සාර්ථකත්වයට පත්වීමට හැකි වුණේ මහේෂ් තීක්ෂණ පමණයි. ඔහු කඩලු දෙකක් ලකුණු 52 තුළ පිළිහෙලීමට සමත් වුණා. කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රොයල් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ නියමිත ඉලක්කය හඹා යාමට හැකියාව ලැබුණේ නැහැ. ඒ අනුව තවදුරටත් පළමු තරගයේ ජයග්‍රහණය කරමින් IPL ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ දෙවන හොඳම ලකුණු සංඛ්‍යාවත් තමන්ගේ කණ්ඩායම බවට හරවා ගනිමින් ලකුණු 286ක් තබමින් සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණයකින් IPL තරඟාවලිය ආරම්භ කරනු ලබනවා. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.